උත්තලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඒ කියන්නේ KDU එකේ උසස් පෙළ විෂය ධාරාව අනුව තෝරා ගන්න පුළුවන් උපාධි පාඨමාලා ගැනනේ අද අපි මේ තොරතුරු ටික බලලා කතා කරන්නේ. ඔව්. අපේ මූලාශ්‍රවල විවිධ පීඨ යටතේ තියෙන කෝසස් ගැන විස්තර තියෙනවා. ඉතින් අපේ අරමුණ මේක සරලව පැහැදිලිව කියන්නයි AL වලින් පස්සේ KDU එකේ තියෙන අවස්ථා මොනවද කියලා අදහසක් ගන්න. ඇත්තටම ඒ වගේම මුලින්ම බලද්දි පේන දෙයක් තමයි අර Taman කරපු AL ස්ට්‍රීම් එකට විතරක් කොටු වෙන්න ඕන නෑ වගේ නේද මෙතන. ඒක තමයි යම් ඉඩක් තියෙනවා වෙන පැත්තවලටත් යන්න. ඉතින් අපි මුලින්ම ගණිත අංශයෙන් පටන් ගමුද? භෞතික විද්‍යා ධාරාව. හොඳයි. මැත් ස්ට්‍රීම් එක කරපු අයට නම් ඇත්තටම දොරටු ගොඩක් ඇරෙනවා වගේ KDU එකේ. ඔව්. ඉංජිනේරු පිටේ ගත්තොත් ගුවන් අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව තියෙනවා. සිවිල් යාන්ත්‍රික වගේ ඒවා. හරි. ඒ සාම්ප්‍රදායික ඒවා වගේම අලුත් ඒවාත් තියෙනවා. ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව, මෙකට්‍රොනික්ස් වගේ. මෙකට්‍රොනික්ස් කියන්නේ අර යාන්ත්‍රික, ඉලෙක්ට්‍රොනික, පරිගණක ඔක්කොම එකතු වෙච්ච එකක් නේ. නිර්මාණ ශිල්පය, මැනුම් විද්‍යාව වගේ ඒවත් තියෙනවා. ඊට පස්සේ පරිගණක පීඨය. කම්පියුටර් ෆැකල්ටි එකේ. ඔව්. කම්පියුටර් ඉංජිනේරින් ඉඳන් data science and business analytics ඒ කියන්නේ දත්ත විද්‍යාව සහ ව්‍යාපාර විශ්ලේෂණය වගේ අලුත් ඉල්ලුමක් තියෙන ඒවත් තියෙනවා. හැබැයි පුදුම දෙයක්ත් තියෙනව නේද? ඒක තමයි. ඇත්තටම පුදුමේතන දේ තමයි මැත්ස් කරපු කෙනෙක්ට මැනේජ්මන්ට් ෆැකල්ටි එකට, ලෝ ෆැකල්ටි එකට විතරක් නෙවෙයි ඇලයිඩ් හෙල්ත් අනුබද්ධ සෞඛ්‍ය විද්‍යාවටත්. ඔව් අනුබද්ධ සෞඛ්‍ය විද්‍යාපීඨයේ සමහර පාඨමාලාවලටත් අයදුම් කරන්න පුරුවන්ලු. මේක නම් ටිකක් වෙනස්. හරියටම. ඒ කියන්නේ මැත් ස්ට්‍රීම් එකේ ඉඳන් කලමනාකරණ හරි නීතිය හරි පැත්තටත් KDU ඇතුලේ යන්න පුළුවන් කියන එක. හරි. දැන් අපි යමු ජීව විද්‍යා ධාරාවට. බයෝ සයන්ස්. එතන ඉතින් ප්‍රධාන වශයෙන්ම පේන්නේ හෙල්ත් සෙක්ටර් එකට සම්බන්ධ ඒවානේ. මෙඩිකල් ෆැකල්ටි එකේ MBBS තියෙනවා. හැබැයි ඒක අර හැමෝටම නෙවෙයි නේද? මූලාශ්‍රවල තියෙන විදේශ ශිෂ්‍යුන්ටයි KDU ශිෂ්‍ය බට නිලධාරීන්ටයි විතරයි කියන. ඕ ඒක එහෙම සීමා වෙලා තිනවා. හැබැයි අනුබද්ධ සෞඛ්‍ය විද්‍යාපීඨයේ තියෙනවා හෙද සේවය, ෆාමසි, ඒ කියන්නේ ඖෂධ වේදය, ෆිසියෝതെරපි, බෞද්ධ චිකිත්සාව වගේ උපාධි කීපයක්ම. ඒක ඇත්ත. බයෝ කිව්වම ඉතින් කෙලින්ම හිතන්නේ මේ පැත්තට තමයි. හැබැයි මෙතනත් අර කලින් වගේම සර්ප්‍රයිස් එකක් තියෙනවා. ඔව්. බයෝ කරපු අයටත් මැනේජ්මන්ට්, ලෝ, අර ගොඩනැගිලි පරිසරය පීඨය, ඩිෆෙන්ස් ස්ටඩීස් පීඨය මේ වගේ සමහර කෝසස් වලට යන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ මැත්ස් වලට වගේම තමයි. ඒ විතරක් නෙමෙයි අර ශ්‍රී ලංකන එක කරන ඒක්‍රාෆ්ට් මේන්ටෙනන්ස් උපාධිය BSc ඔන්ස් එක ඒක බයෝ අයටත් ඕපන් කරලා තියෙනවා. ඒක නම් ඇත්තටම පුදුමයි. ඉතින් මේකෙන් පැහැදිලි KDU එකේදී අර සාම්ප්‍රදායික ස්ට්‍රීම් බවුන්ඩරිස් ටිකක් ලිහිල් වෙලා තියෙනවා කියන එක. ඔව් ඒක නම් ඇත්තරම සිත් ගන්නා සුළු කාරණයක්. දැන් අපි අනිත් ස්ට්‍රීම්ස් තුන ගැන එකට වගේ කතා කරමු. ආර්ට්ස්, කොමර්ස් සහ ටෙක්නොලොජි. මොකද මේ තොරතුරු බැලුවම පේන්නේ මේ තුනටම පොදු අවස්ථා ටිකක් තියෙනවා. මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ උපාධි වගේ. law faculty එකේ LLB එක. නීති උපාධියෝ, social sciences and humanities faculty එකේ sociology වගේ ඒවා, TESOL ඒ කියන්නේ අර ඉංග්‍රීසි උගන්වන එක. වෙනත් භාෂා කතා කරන අයට ඉංග්‍රීසි ඉගැන්වීම. ඒකත් මේ ස්ට්‍රීම්ස් තුනදිම පොදුයි වගේ. ඩිෆෙන්ස් ඇන්ඩ් ස්ට්‍රැටජික් ස්ටඩීස් ෆැකල්ටි එකේ උපාධියත් එහෙමයි. ඒ පොදු ඒවට අමතරව එක් ස්ට්‍රීම් එකකට විශේෂ දේවලුත් තියෙනවා. කොමර්ස් ගත්තොත් ලොජිස්ටික්ස් මැනේජ්මන්ට් වගේ විශේෂිත ෆීල්ඩ් එකකට යන්න පුළුවන්. භාණ්ඩ ප්‍රවාහන සපයුම් කළමනාකරණය. ඔව්. ඒ වගේම ඇප්ලයිඩ් ඩේටා සයන්ස් වගේ ටිකක් ටෙක්නිකල් පැත්තට බර එකක් තියෙනවා. ආර්ට්ස් කරපු අයට අර බිල්ට් එන්වයරන්මන්ට් ෆැකල්ටි එකේ සමහර කෝසස් වලටත් ඉඩ තියෙනවා වගේ පේනවා. ඉතින් සාරාංශයක් විදිහට ගත්තොත් හැම ස්ට්‍රීම් එකකටම Tamanගේ මූලික රාමුවෙන් ටිකක් එහාට යන්න විකල්ප KDU එකක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඒක පැහැදිලි. එහෙමනම් මේ KDU එකේ උපාධි පාඨමාලා ගැන තොරතුරු ටික බැලුවම අපිට පැහැදිලිවම තේරෙනවා උසස් පෙළ කරපු ස්ට්‍රීම් එක කියන්නේ අනාගත උපාධිය තෝරා ගන්න තියෙන එකම පාර නෙවෙයි කියන එක KDU එක ඇතුලේ. හරියටම. ඒ සීමාවෙන් ටික පුළුල් වෙලා විවිධ ක්ෂේත්‍ර අතර යම් අතිච්ඡාදනයක්, ඒ කියන්නේ ක්‍රොස් කරන්න අවස්ථාවක් දීලා තියෙනවා. අර කිව්වා වගේ ඉංජිනේරු ශිෂ්‍යෙක් ලෝ වලට යනවා. නැත්නම් මැනේජ්මන්ට් වලද? බයෝ ශිෂ්‍යෙක් එයාක්‍රාෆ්ට් මේන්ටනන්ස් වලට යනවා. ඒ වගේ. ඇත්තමනම මේ මූලාශ්‍ර වලින් KDU එකේ පාඨමාලා ව්‍යුහයේ තියෙන මේ විවිධත්වය, මේ ෆ්ලෙක්සිබිලිටි එක හොඳට පේනවා. සාම්ප්‍රදායික උපාධි වගේම අර ඩේටා සයන්ස්, ලොජිස්ටික්ස් වගේ අලුත් ලෝකෙට ගැලපෙන ඒවාත් තියෙනවා. ඒක වැදගත් අනාගතය ගැන හිතන කෙනෙක්ට. ඔහො. ඒ නිසා
උසස් පෙළ ප්‍රතිඵල මත තීරණ ගන්න ඉන්න කෙනෙක්ට මේක වැදගත් තොරතුරක්. ඉතින් අවසාන වශයෙන් අපිට හිතන්න දෙයක් ඉතුරු වෙනවා නේද? මේ විදිහට විෂධාරා අතර සීමා මායම් ටිකක් බොඳ වෙලා තෝරගැනීම් වැඩි වෙද්දී අනාගතයේ අධ්‍යාපන සහ වෘත්තීය මාර්ග තීරණය වෙන්නේ කොහොමද? AL ස්ට්‍රීම් එකට අමතරව තමන්ගේ කැමැත්ත, හැකියාව, අනාගත ඉලක්ක වගේ දේවල් අනුව වැඩාත්ම ගැළපෙන දේ තෝරගන්නේ කොහොමද කියන එක. ඒකට සලකා බලන්න ඕන අනිත් සාධක මොනවද? ඒක තමයි හිතන්න තියෙන ප්‍රශ්නේ.